මම අසංග. මම කතා කරන්න හදන්නේ නර්තනය ගැන. ඒ කිව්වේ නැටුම ගැන. මම වෘත්තිමය නර්තන නිර්මාණකරුවෙක්, නර්තන ශිල්පියෙක්, පරිපූර්ණ නැටුවෙක්, ඒ වගේම ගුරුවරයෙක්. ඉතින් මම ඔය අර මුලින් කිව්වත් වගේම නැටුම ගැන තමයි කතා කරන්නේ. ඒත් මම නැටුම කියලා අදහස් කරේ ඩාන්ස් ස්ටෙප්ස්වත් එක්කම ගත්තොත් අපි කියන වචනය ගත්තොත් චලනවත් එහෙම ගැන නෙමෙයි. වෙනත්ම දෙයක් ගැන. හැබැයි නැටුමට ගොඩාක් අදාළයි. නැටුමට ගොඩාක් ඒක සමීපයි. අපේ ජීවිතයට සමීපයි. අපි කතා කරමු. ඔව්. මම අර ඉස්සෙල්ලත් කිව්වා වගේ නැටුමට අදාළයි. නැටුමට ගොඩක් සමීපයි. මොකද්ද මේ? ටයිම්. වෙලාවට වැඩ කිරීම. ඔබගේත් මගේත් වෙලාව ගොඩක් වටිනවා. එතකොට අපි වෙලාවට වැඩ කරන එක නර්තනය කරන මම ගුරුවරයෙක් විදියටත්, ඔබ නර්තන ශිල්පියෙක් විදියටත්, නර්තන ඉගෙන ගන්න දරුවෙක් විදියටත්, කුඩා දරුවෙක් වෙන්න පුළුවන්, ටීනේජ් එකේ වෙන්න පුළුවන්, ඇඩල්ට්ස් කෙනෙක් වෙන්න පුළුවන් ඕනම කෙනෙක් නර්තනය ඉගෙන ගන්නකොට සහ නර්තනයේ නියැලෙනකොට වෙලාවට වැඩ කිරීම ඉතාමත් වැදගත්. සමහරෙක්ට හිතෙන්න පුළුවන් ඇයි අපි වෙලාවට වැඩ කරන්නේ? මොකටද අපි වෙලාවට වැඩ කරන්නේ? වෙලාවට වැඩ කරලා ඇති ඵලය මොකද්ද? ගුරුවරයා වෙලාවට වැඩ කරන්නේ නැතුව ඉතින් අපි මොකටද වෙලාවට වැඩ කරන්නේ? මොකද ඔබේ ශිල්පීය ගුණාංගය තමයි ඔබ වෙලාවට වැඩ කරන එක. මේක නර්තන ශිල්පියෙකුට විතරක් නෙමෙයි. වෙන ඕනෑම වෘත්තියක යෙදෙන කෙනෙක් අපි අනිවාර්යයෙන්ම වෙලාවට වැඩ කරන්න ඕනේ. කතා කරන මටත් ඒක නීතියක්. මොකද වෙලාවට වැඩ කිරීම තුළ අපි හැමෝගෙම වැඩ ගොඩක් ලේසි වෙනවා. නැත්තම් අපි ස්ට්‍රෙස් වෙලා ඒ වැඩේ හරියට කරගන්න වෙන්නේ නැහැ. මොකද මට ඒක එක්ස්පීරියන්ස් තියෙනවා. මොකද මම ගොඩක් වෙලාවට වැඩ කරන පුද්ගලයෙක්. මට නිකන් හරි පොඩි හරි වෙලාවක් මිස් වුණොත් මම ඩ්‍රයිව් කරන වේගය වැඩි වෙනවා. මට ඒකට ફોකස් වෙලා තියෙන දේවල් අමතක වෙනවා. මට සමහර වෙලාවට ළමයි එක්ක කේන්තිත් යනවා. ඔය වගේ දේවල් වෙනවා මට වෙලාවට වැඩ කිරීම තුළ. හැබැයි ඕක අපි වෙලාවට වැඩ කරා කියන්නකෝ. අපි හරි සැහැල්ලුයි. අපි හරි පිරීලා. අපේ ස්ට්‍රක්චර් එක පවා අපි හරි සැනසීමෙන් ඉන්නේ. එහෙම කරාම අපේ තියෙන සියලු දේවල් සාර්ථක වෙනවා. ඉතින් වෙලාවට වැඩ කිරීම ගොඩක් වටින දෙයක්. වෙලාවට වැඩ කළා බලන්න. ආසහිතේ වෙලාව කියන්නේ මස්ට් එකක්. දවසක ඔබත් මේ වෘත්තියෙන් ඉස්සරහට ගිහිල්ලා නර්තන ගුරුවරයෙක් වෙලා නර්තන නිර්මාණකරුවෙක් වෙලා වෙලාවට වැඩ කිරීම ගැන අද පුරුදු වුණොත් එදාට මේක ගොඩාක් වටිනවා. මොකද අපි කරන්නේ නර්තනය, අපි ඉගෙන ගන්නේ නර්තනය, අපි හදාරන්නේ නර්තනය, අපි ඉස්සරහට යන්නේ මේක මගේ වෘත්තිය. ඉතින් මම මේකට ගොඩක් ආදරය කරන්න ඕනේ. මේක ගොඩාක් රැක ගන්න ඕනේ. මම මේ කතා කරන්නේ ඔබ දන්න, ඔබ කරලා තියෙන, ඔබේ අතින් මිස් වෙන දැන් ඔබ තනක ඉන්න කෙනෙක් විදියට උනත් අපිට වෙලාවට වැඩ කරන එක ඉතාමත් වැදගත්. මොකද නර්තන නිර්මාණකරුවෙක් විදියට මම මේක අත්විඳලා තියෙනවා. මම මේක ගැන දැඩිව හිතනවා. ඉතින් ඔබත් වෙලාවට වැඩ කරනවා කියන එක අත්‍ය. මොකද නර්තනයෙන් ඉස්සරහට යනවා නම් ඒක තමයි පළවෙනිම කාරණාව. ඒක ඩිසිප්ලින් එකක්. මගේ ඩිසිප්ලින් එක තමයි වෙලාවට වැඩ කරන එක. මේක රැකගන්න අපි අපේ ඩිසිප්ලින්, අපේ පුරුදු, අපේ සිතුවිලි පවා වෙනස් කරගමු. නර්තනයෙන් ඉදිරියට යමු.